අනුමෝදන් කරන්න වගේම මේ පින්කම සාර්ථකව කර ගැනීම සඳහා නන්නයුරින් උදව් උපකාර කළ සෑම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. එනතුනි මේ බොහොම හොඳ අරමුණක් තියෙනවා, ඒ තමයි මිය පරලෝකීය කෙනෙක් වෙනුවෙන් පින්කමක් සිදු කරනවා. අපි දැන් මුලින්ම කල්පනා කරන්න ඕනේ මේ ගයාන් දිසානායක ආදරණීය සහෝදරයා
ජීවත් වෙලා ඉන්න කාලේ කතා බහ කරන්න ඇති, බලන්න හදන්න ඇති, සැප දුක හොයන්න ඇති. එතම මේ පරලෝක ගියාට පස්සේ අපි කල්පනා කරා පින්නතුනි සියලු දෙනාම එකතු වෙලා මේ සහෝදරය වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා දෙයකට තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ වගේ අවස්ථාවල පැහැදිලි කරන්නේ පුඤ්ඤානි පරලෝකස්මි පතිත්තා හොන්ති පාන. මේ පරලෝකයේ ඇත්ත වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි මේ විදිහේ පින්කමක් සිද්ධ කරලා ඒ ජනිත පින් කුසල අනුමෝදන් කරන එක. එතකොට ඒ සඳහා තෝරගන්න හේතුනේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන් මහා විශිෂ්ට පින්කමක්. ඒ තමයි පින්වත් ගෞරවනීය මහා සංඝරත්නය තමන්ගේ ගෙදරට වැඩම කරවාගෙන ඇවිත් සදාතුල ධාතු කරඬුව පෙරටු කොටගෙන නේ පාවට එළලා පාදෝණය කරලා උස්සාසනවල වඩා හිඳුවාගෙන මේ අත්පා කරගත්ත දාන වස්තුවේ අග්‍ර කොටස නොයිදුල් පින්ඩය අමාමෑණී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරලා දැන් බලාපොරොත්තු වෙන්නේ ගරුතර මහා සංඝරත්නය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සංඝ සතු කරලා පූජා කරන්නේ. ඒ ගයාන සහෝදරය වෙනුවෙන් කරන පින්කම නිකන් කරන්නේ නැහැ. පින්නතුනි සාංගික දානයක් තමයි දෙන්නේ. සාංගික දානයක් පූජා කරනකොට අපි තව ස්වල්ප වේලාවකින් ගාථා කියලා මේ අත්පස ළඟා කරගත්ත මේ ප්‍රණීත භික්ෂාව සහිත සියලු පරිස්කාර සංඝසතු කරනවා. තුන්කල් වාසී මහා සංඝරත්නයට පින්නතුනි පූජා කරා වෙනවා. ඒතර මතක තියාගන්න ඕනේ අපි අවස්ථාවේ ඇටිට ඉඩ පාඩුවේ හැටියට ගෞරවනීය මහා සංඝරත්නය කීප දෙනා වහන්සේ නමක් පමණක් වැඩම කරගත්තට මොකද භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න අවධියේ ඉඳන් වැඩ හිටපු ආනන්ද නන්ද සරියුත් මහ මුගලන් මහ රහතන් වහන්සේලාගේ පටන් මේ දක්වා සම්බුද්ධ ශාසනය වැඩ ඉන්න වැජබෙන සීල සම්පන්න ගුණ සම්පන්න මහා සංඝරත්නයට දානේ පූජා කරනවා පූජා වුණා වෙනවා ඒ විතරක් නෙවෙයි අතීතේ වැඩ හිටියේ වර්තමානයේ වැඩ ඉන්න අනාගතයේ මතු පහළ වෙන ඉරදුවේ කාසාව කණ්ඩක භික්ෂුන් වහන්සේ දක්වා මේ දානේ කොටස්කාරය වෙනවා අයිතිකාරය වෙනවා. එතකොට දැන් මේ මහා සංඝරත්නයේ මේ දානේ පූජා කරපුවාම පින්නතුන් උන්වහන්සේලා මේ දානේ වළඳලා දැන් සවස් කාලේ හෙට උදෑසන කාලේ වෙනකම් මේ සියලු ආගමික කටයුතු කරන්නේ ඔයත් දීපු දානේ ටික වළඳලා. උදාහරණයක් විදිහට දැන් මට අද හැන්දෑවේ බණ කියන්න හයියහක් පිය හම්බෙන්නේ කොහෙන්ද? සමහරට දවල් අද දාන වැළඳුවේ නැත්නම් හැන්දෑවේ බණ කියන්න බෑ. එතකොට ඒ අවශ්‍ය ආයුෂ වර්ණ සැප බලය ප්‍රඥාව මේ සියල්ල ලැබෙන්නේ මේ පංච විධාන සංසයන් ලැබෙන්නේ ඔයත් භික්ෂුන් වහන්සේලාට මේ පූජා කරන දානේ ටිකේ. ඒකයි පිළිතුර පුණ්‍යකේතනමනුත්තර මහා සංඝරත්නයට දුන්නාම ඒක අර පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් මදුවිලක වපුරවා වගේ වෙන වපුරන ප්‍රමාණයට වඩා ලොකු වස්සන්නක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා දීර්ඝ අනුශාසනා කරන්න අවශ්‍ය නැහැ. හොඳ අවබෝධයක් තියෙන භික්ෂුන් වහන්සේලාට බොහොම ලෙන්ගතුයි අපිත් එක්ක බොහොම හිතවත්. ඒ වගේම කළ යුතු දේ නොකළ යුතු දේ ගැන අවබෝධයක් තියෙනවා. අර පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පාණ්ණං මේ පරලෝකයේ ඇත්තන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් යොදාගත්ත මේ පින්කම් පින්නතුනි කෛරාතේ තම්පුණක් පුණක් නැවත නැවත මතක් කරන්න. සුභෝ පුඤ්ඤස්ස උච්චය. එතකොට තමයි මේ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ. වර්ධනය වෙන්නේ. පින්කම් බොහොම පිළිවෙලයි පිරිසුදුයි. මේ චිත්තම් පුණාදීති පුඤ්ඤං අදයන් පුණාදීති පුඤ්ඤං දැන් තියෙන්නේ මේවා දිහා බලලා සතුටු වෙන්න. පින්කමේ කිසි අඩුපාඩුවක් නැහැ. සියල්ල හරි අපූර්වට මේ හිත මිත්‍රව සල්වාසීන් සියලු දෙනාම එකතු පාදා වෙලා හිතේ තිබ්බේ කොයි විදිහටද ඒ විදිහටම පින්කම සංවිධානය කරගන්න පුළුවන්කම ලැබුණා කියලා පළමු කොටම සතුටු වෙන්න. මේ අත්පස ළඟා කරගත්ත සියලුම පූජා භාණ්ඩ සංඝ සතු කරලා පූජා කරන්න තුන් පාරක් නමස්කාරය කියන්නේ.
මම්බික්ඛං සබරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම මම්බික්ඛං සබරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම මම්බික්ඛං සබරික්ඛාරං භික්ඛු සංඝස්ස දේම නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංවික්ඛිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ දක්ඛිනේයෝ අන්දරිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන සච්ච වච්චේන පාතුකං රතනත්තයං
ඒතේන සච්ච වච්චේන ආතුකං රතනත්‍රයං ඒතේන සච්ච වච්චේන ආතුකං රතනත්‍රයං කරණීයමත්ත කුසලේන යම් තං සන්තං පදං අபிසමිච්ඡ සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ලුකවුත්ති සම්පින්ද්‍රියෝච කිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගින්දෝ නච බුද්ධං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ ආවේලිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේචිපාන උරස්ති තසාවාතාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිත්තාවායේව අත්තිත්තා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සම්මේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝ පරන්නි කුබ්බේත නාති මඤ්ඤේත කච්චිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතායකානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛී එවං සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං නිත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං බුද්ධං අදෝචතිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වාසයානෝ යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදික්කේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහූති කිංච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කාමේසු විනේය වේදං අහිජාතු ගප්පසේයං පුනරේති කිරිතේන සච්ච වච්චේන සොත්තිකේ හෝතු සම්පදායේන සච්ච වච්චේන සබ්බ රෝගෝ විනස්සතු වේදේන සච්ච වච්චේන හෝතු තේජමංග